ආයිබෝවන් කියල පිළිගන්නවා ඔයාලා හැම දෙනෙක්වම තවත් අස්සසුම වීඩියෝහකට ඉතින් ඔන්න අද වීඩියෝගේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුලා ඉන්නේ අස්සසුම අප්‍රේල් මාසයේ දීමනාව සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් අද වීඩියෝගේදී කතා කරනවා. ඉතින් මතක් කරනවා නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් මොකද කියනවා නම් අස්සසුම සම්බන්ධයෙන් සහ රජයේ දීමන සම්බන්ධයෙන් හරි තොරතුරු එසැනින් ඉතා ඉක්මනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා අපේ නාලිකාව හරහා. ඉතින් ඔන්න අද වීඩියෝගේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුලා ඉන්නේ අප්‍රේල් මාසයේ අස්සසම දීමනාව සම්බන්ධයෙන් මුදල් වැටෙන දිනය පිළිබඳව සහ පළවෙනි අදියරේ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට අස්සසම සියලුම ප්‍රතිලාභීන්ට මුදල් වැටෙයිද කියන එක ගැන අද වීඩියෝගේදී සාකච්ඡා කරනවා. ඉතින් එහෙනම් ඔයාලට තව දෙයක් මතක් කරන්න තියෙනවා අස්සසම සම්බන්ධයෙන් හරි සිස්ටම් එකේ හරි මුදල් වල ප්‍රශ්නයක් හරි මොනවාම හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්නේ මේ වීඩියෝ එකේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරගෙන යන්න ඉදිරි වීඩියෝස් වලදී ඒවට පිළිතුරු මම අරගෙන එන්නම්. හරි ඉතින් අපි දැන් යන් අලුත් තොරතුරට. ඉතින් ඔන්න අද දිනේ තමා අප්‍රේල් 21 කියන්නේ 2026 අප්‍රේල් 21. ඉතින් ඔන්න පළවෙනි අදියරේ දෙවෙනි අදියරේ කියන්නේ දෙවෙනි අදියරේ කට්ටියට සහ පළවෙනි අදියරේ කට්ටියට සියලුම කට්ටියට සියලුම ප්‍රතිලාභීන්ට මුදල් වැටේද අප්‍රේල් මාසේ. ඉතින් මොකද කියනවා නම් ගිය මාසවල සමහර මාසවල තිබුණා එක් අදියරයකට පමණක් මුදල් දීලා සීමා කරපු අනිත් අදියරට ලබා නොදුන්න එහෙම කපපු අවස්ථා තිබ්බ. ඉතින් මේ මාසෙත් කපයිද කියලා ගොඩක් කට්ටිය අහලා තිබුණා. ඉතින් එහෙම කිසිම ගැටලුවක් නැතුව දෙවන අදියරේ සහ පළවෙනි අදියරේ ඔය සියලුම දෙනාටම දෙකොල්ලොන්ටම මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලගේ සිස්ටම් එක 5 වෙනිදා 6 වෙනිදා 7 වෙනිදා 8 වෙනිදා වෙනකොට අප්ඩේට් වෙයි. ඉතින් එහෙම අප්ඩේට් වුණා කියලා සිස්ටම් එකට මුදල් වැටෙනවා කියලා අතර ලබා ගැනීමේ හැකියාවක් නැහැ. දවස් දෙකකින් ඒ කියන්නේ අප්‍රේල් 10 11 වෙනිදා වලට මුදල් අතටම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න YouTube නාලිකාව සියලුම දෙනාම YouTube නාලිකාව සමග subscribe කරලා ඉතින් ඒ වගේ මතක් කරනවා වගේ නමයි ඔයාගේ ප්‍රදේශයයි පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඕන නම් subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් අලුත් තොරතුරු අරගෙන එන්නම්. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.